සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝ වල සියලු දෙනාටම. ඉතින් ඔන්න අදත් මම අරගෙන ආවා අස්වැසුම සම්බන්ධයෙන් දැන් ලැබුණු අලුත්ම අප්ඩේට් එක. ඉතින් ඔයා තාමත් මගේ channel එකට අලුත් නම් මගේ channel එක subscribe කරන්න. subscribe button එකට යහපැත්තේ මතුවෙන notification bell එකත් all කරලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම ඔයාට එසනින් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් වැඩි විස්තර කතා නොකර අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකක් දැම්මා අස්වැසුම සම්බන්ධයෙන් ජනතාව ඉදිරිපත් කරපු ප්‍රශ්නවලට ආන්සර්ස් ලබා දුන්නා. ඉතින් මේ දැන් ලැබුණු ප්‍රවෘත්තිය තමයි මේ අස්වැසුම දෙන්නේ කොහොමද? කොයි අයටද ලැබෙන්නේ? කොහොමද ලැබෙන්නේ? අපි කොයි විදිහටද මේක ගන්න පුළුවන්? අස්වැසුම ගද්දි අපිට මොනවද ඕනේ? අන්න මේ සම්බන්ධව තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ස්කිප් නොකර බලන්න. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මේ අස්වැසුම සම්බන්ධයෙන් අහන ප්‍රශ්නවලදී ගොඩක් අය අහනවා කාටද මේ අස්වැසුම මේ බඩු මල්ල ලැබෙන්නේ? අප්‍රේල් මාසයේදී ලැබෙන සහන ආධාර කාටද ලැබෙන්නේ? අපිට ගොඩක් අයට කලින් වාරවල හම්බුනේ මුදල්. ඉතින් මෙන්න මේ අය හම්බුණ අයට තමයි මේ සැරේත් හම්බෙන්නේ. ඒ කියන්නේ අස්වැසුම නැති අයට හම්බෙනවද කියලා අහනවා. අස්වැසුම නැති අයට හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අස්වැසුම කලින් ලැබුණ අය ඉන්නවනේ. අන්න ඒ අයට හම්බෙනවා. ඒ අයට පෙර පරිදිම ඒ ලැබුණ විදියටම හම්බෙනවා. නමුත් මේ මාසයේ අප්‍රේල් මාසයේ අවුරුදු සමය අල්ලලා මේ මාසයේ මුදල් නෙමේ දෙන්නේ. අප්‍රේල් වලදී සහන බඩු මල්ලක් වියලි ආහාර සහිත බඩු මල්ලක් දෙන්න. ඉතින් මේක ගන්න පුළුවන් කොහොමද? ඔයාලා දන්නවා රජය විසින් සාමාන්‍යයෙන් ජනතාවට මොනවාම හරි දෙද්දි පන්සලකට හෝ පාසලකට මේ වගේ පොදු ස්ථානයකදී තමයි මේ සෑම දෙයක්ම දෙන්නේ. ඉතින් මේ සැරෙත් මේ සහනාධාර මේ බඩු මල්ල මේ අප්‍රේල් මාසයේ ලැබෙන බඩු මල්ලත් අන්න ඒ වගේ තැනකදී තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා ආරංචි මාර්ගවලින් කියන්නේ. ඉතින් ඔයාලගේ පන්සලේ හෝ පාසලේ යම් හෝ පොදු ස්ථානයකදී තමයි මේවා ලබා දෙන්නේ. ඉතින් මේක ගන්න මොනවද ඕනේ? කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාලට අස්වැසුම සම්බන්ධයෙන් ඇති යම් තියෙන ඒ ඩොකියුමන්ට් එක විතරයි ඔයාලට ඕනේ. ඒ ඩොකියුමන්ට් එක හරහා තමයි ඔයාලට ඒ අස්වැසුම ඒ භාණ්ඩ ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් වෙන කිසිම ෆෝම් එකක්වත් කිසිම දෙයක් වෙන ෆිල් කරන්න දෙයක් නැහැ. ඔයාලට ඒ අස්වැසුමේ තියෙන ඒ ඩොකියුමන්ට් එක හරහා තමයි ඔයාලට ඒ බඩු මල ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ තවත් ලැබුණු අප්ඩේට් මම එසනින් අරගෙන එනවා මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. subscribe කරලා නැත්නම් තාමත් subscribe කරන්න. bell icon එක all කරලා තියාගන්න. මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් share කරලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. ජය වේවා.